කිසිම ආණ්ඩුවක වැඩි තිබෙන්නේ නැත්තේ නෑනේ. සෑම ආණ්ඩුවක වැඩි තිබ්බා. ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ ලංකාව ඇතුළේ ඇතුළේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක. ජාත්‍යන්තර වශයෙන් රටවල් දෙකක් තුනක් අතර තියෙන යුද්ධයක් හින්දා ඇතුළේ ප්‍රශ්නයක්. මූල්‍යමය මේක නැතිකම නෙමෙයිනේ රටේ තියෙන්නේ. දල් නැතිකම තිබ්බේ නව් ඇවිල්ලා තෙල් ගන්න විදිහක් නැතුව මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබ්බනේ. දල් ගෙවා ගන්න පුළුවන් තෙල් ගෙන්න ගන්න බැරි තත්ත්වෙන්නේ දැන් තියෙන්නේ. එන තත්ත්වය තේරුම් ගන්න ඕනේ කවුරු. ඒ පක්ෂ දේශපාලනයෙන් තොරව රට ගැන හිතලා රටේ අන්තර ප්‍රශ්නයන්නේ රට ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපට විතරක් නෙමෙයිනේ දැන් රටකටම බලපාලා තියෙනවා. බල රටවල වලට බලපාලා තියෙනවා මේ ප්‍රශ්නේ. දැන් අපි බලමු දැන් චීනේ ගත්තොත් චීනෙත් තෙල් පොලින් තානේ එහෙම සතියකට සැරලු තෙල් දෙන්නේ. ගාක්ම මේ කාර්ය ජනතාව තේරුම් ගත යුතුයි. රට ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි පිටින් ආපු ප්‍රශ්නයක්. ඉතින් ඒක ආණ්ඩුව හොඳයි. හොඳයි කියන්නේ මෙහෙමයි ආණ්ඩුවේ වැරදි තියෙන්න පුළුවන්. රට තිබ්බේ තත්ත්ව අනුව අරගෙන ඒගොල්ලෝ සෑහීමකට දැන් තා තත්ත්වයටපත් වීගෙන එනවනේ දැන්. තිබ්බේ තත්ත්වය අනුව කිසිම දෙයක් කරගන්න බැරුවනේ තිබ්බේ. කිසිම දෙයක් රටේ කිසිම දෙයක් කරගන්න බැරුව තිබ්බේ. දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරතුර රටේ එක පැත්තකින් ස්වභාවික විපතක් ආවා. ඊට පස්සේ ඒක ඉවර වෙනකොට දැන් මේක ඉතින් අපි බලමු ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය දැන් තියෙන මේ 180 වැරදි තියෙනව නැත්තේ නෑ. ඒගොල්ලෝ වැරදි හදාගත යුතුයි. මේ තමන්ගේ වාසිය බලලා කතා කරන එක ඒක සාර්ථක නෑ. රට ගැන හිතන්න ඕන සෑම දේශපාලන පක්ෂයක්ම විපක්ෂ කණ්ඩායම් දැනගන්න ඕනේ රට අර්බුදයෙන් ගොඩ ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පුළුවන් පක්ෂ දේශපාලනය කරන්න. වැරදි තියෙනව නැත්තේ නෑ. කිසිම ආණ්ඩුවක වැරදි තිබෙන්නේ නැත්තේ නෑනේ. සෑම ආණ්ඩුවක වැරදි තිබ්බා.